Hello. කොහොමද? ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ආයිත් මගේ ෂෝ එකට. ඉතින් කොහොමද කට්ටිය? පරණ වීඩියෝ එක ඔයාලා බැලුවත් දන්නේ මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් subscribe කරලා කමෙන්ට් කරලා share කරලා support එකක් දෙන්න channel එකට. උම්මා I love you උම්මා. ඉතින් කලින් වීඩියෝ එක පොඩි challenge එකක් ගියේ. ඒ කියන්නේ ගියර් දාලා ඒත් මම තව දානවා මොකද. අන්තිම වීඩියෝ එක මම දැම්මේ පොඩි challenge එකක් කරා. තෙල් ඉවර වෙන්න නිකන් බයික් එකේ හිටින්න නිකන් ඔන්න මෙන්න වගේ තියෙද්දි දැන් සෙට් එකක් වාගෙන දැන් පොඩි මිෂන් එකක් වාගෙන නිකන් දන්නේ නැද්ද පොඩි නිකන් අර ජේම්ස් බොන්ඩ් පාක් ෆ්‍රයි සීන් එකක් දැම්මා මගේ වෙලාවේ හැටියට. ඉතින් දේවල් ඔක්කොම ඉතාමත් හොඳින් සිද්ධ වුණා. මගේ හිතේ නෑ කොහොම හරි සෙට් එකක් සෙට් වුණා. තෙල් ගැහුවා. ඉතින් අද මම මේ වැඩරලා ගෙදර යන ගමන් ගිනි යව්වේ දාඩියයි රස්නේ නියුට්‍රල් වටනා පිස්සු. ඉතින් වැඩරලා දැන් මේ ගෙදර යන ගමන් වෙලාව වෙලාව 11:05යි. අද හාෆ් එකක් දැම්මා. වැඩ වගේක් තියෙනවා. එයින්ද ගෙදර යනවා. සර් කොහොමද? මගේ චෙස්ට් එක වහනවා අම්මලා සිරි ඊයේ මචං ලෙග් ගහලා වර්කවුට් කරලා ඊයේ පෙරේදා. කොහොමද මගේ මස්කියුලර් බොඩි එක? ඉස්සු හැදෙනවා නේ. එනයි මාත් කියන්නේ බලන්න වරේ ඉස්සර කටු බොඩි විද්ද අපි කොහොම හිටපු මිනිස්සුන්ද බලහම දැන් බයිසෙප් සම්මට සිරි ඉස්සු හැදෙනවා. පඩිත් වැටුනේ එකේ මොකද කරන්නේ? පොත්තුවක් කනවද? එහෙම නැත්නම් ඩයට් කරනවද? ඕගොල්ලෝ මොකද කියන්නේ? පොත්තුවක් ගන්නද? පඩිය ඉතුරු කරලා ඩයට් කරන්නද? අම්මට සිරි යාල දේවි වෙනවා පිටිපස්සේ බස් එකක් ඇතේ අම්මට හරි මේ අපේ පැත්තට යන බස් එක ආදරේ ගියා ගම්මත්ත බලන්න අම්මට සිරි මොඩිෆිකේෂන් ක්ලීන් ශ්‍රී ලංකා මේ රෙද්ද ක්ලීන් ශ්‍රී ලංකා ඉරාට ඔකාපු මුල්ම කාලේ මං හිතුවේ ලංකාව අස්පස් කරලා සුද්ධ කරලා කුණු වනමනන් අයින් කරලා මං හිතුවේ ඒක කියලා. අම්මට සිරි ක්ලීන් ශ්‍රී ලංකා ඊළඟ දවසේ අම්මට සිරි වාහන පොලිමට නවත්තලා මුන් කෑලි ගාවුවා. මාරම ක්ලීන් මේ මොකද්ද ක්ලීන් ශ්‍රී ලංකා එකක් ඒක. සුපිරිය ලබ්බකඩි සුපර් සෙන්ටර්. වද ලබ්බකඩි අනේ පොඩි දෙයක් දෙන්න මම මට උතරින් එන්න ආන්නේ අනේ ගිනි යව්වේ ඉඳගෙන බයික් එකේ හරි අමාරුයි. ආඩිය පෙරාගෙන යනවා ගෙදර. හරි අමාරුයි. අන්න පොළ පාට වුණා. අපි දැන් යනවා. පොළ පාට වුණා ගමන් අපි යනවා. රතු තේ යන්න බෑනේ. එහෙනම් අපිට යන්න පුළුවන්. පොළ වුණ ගමන් යන්න පුළුවන්. එතකම් බෑ. යන්න බෑ. කොහොම කරත් බෑ.
වෙන්න බර තිබ්බත් යන්න බෑ. කොල්ල පාට වෙන්න ඕනේ යන්න. තේරුණාද? දැන් යන්න බෑ. දෙන්නෙත් නෑ යන්න. ඊයොත් ඉවරයි. DTM. කොලා පොඩ්ඩක් බලලා ගියාන්කො බලන්න මේ කමෙන්ට් වල දාලා තියාන්කො බලන්න මොකද්ද මම කරන්න ඕනේ කියලා. හොඳට යන් ආතල් එක පොඩි හොඳ චැලෙන්ජ් එකක් වගේ. මම කල්පනා කරේ මොකද්ද කරන්න කියලා. වෙන ආතල් බා. ආතල් වේනා ඉතින් නිකම්ම හරි බයික් එකේ හිටතන. තල්ලු කරන් ඵලයන් ඊට පස්සේ. හැබැයි ආතල් ටට්ටා. කාර් විතරක් නෙමෙයි. ජපාන් බයිසිකල් ගෙන්නන්නත් ඉත හදලා දෙන්න. එහෙමයි රටවල් හදන්න. හැදුවා මේකක්. අන්තිමට ඔක්කොම අල්ලන්න ගත්තා. එහෙමයි රටවල් හදන්න. එහෙම තමයි රටවල් හදන්නේ. එයාට උඹලේම හදන්නේ නැහනේ. බලාගෙත් බොරු බයිලා විතරයි බං. බල්ලු. මට මං ගැන සන්තෝෂයි මොකද මම කිට්ටක් ඡන්දෙ දුන්නා. එයින්ද පිට. කිට්ටක් දුන්නා. ඔලේ කපලාව. I am proud myself. Par. මසත් දානිව නෙමෙයි හොඳේ. යා වනතරයෝ. යා පනින්න එපා. නේ. මට ආයෙත් ගරාජ් එකට යන්න වෙනවා. මේ කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ කිලෝමීටරේ RPM එක වැඩ මෙයාට මේ සෙන්සර් මොකුත් වැඩ නැහැ. දවසක් බයික් එක ඒ කියන්නේ හොඳටම වැස්සා බයික් එක එළිය තිබ්බේ. කොහොම හරි බයික් එක හොඳටම තෙමිලා තිබ්බේ. කොහොම හරි බයික් එක ස්ටාර්ට් කරලා ටික දුරක් යද්දී එකපාර මේ මම වල දැක්කේ නෑ. වල උඩින් යද්දී එකපාර දැන් තේරුණා එකපාර මිස් එකක් යන්න ඕනේ මෙන්න වගේ නිකන් තේරුණා. මට ඒක නෝට් උන්නේ නෑ. මේ කිසි දෙයක් මම නෝට් උන්නේ නෑ. මම සිග්නල් දාලා බලද්දි වැඩ කරන්නේ සිග්නල් වැඩ කරේ නෑ. ඊට පස්සේ තාත් මේක දැක්කේ. ඒ කියන්නේ ෆෑන් එක වැඩ. ගානට රත් වුණාම ඔත ඔන් වෙලා මේක වැඩ. එයාට මේ මෙතනින් මීටරෙන් පෙන්නන්නේ නෑ. ඒක පෙන්නන්න යන්නේ නෑ. ඒ කියන්නේ මචං නිව්ට්‍රල් පෙන්නන්නෙත් නෑ. මෙන්න මේක පෙන්නන්නේ නෑ. මේක පෙන්නන්නේ නෑ. සිග්නල් මේ ඔන් වෙන්නෙත් නෑ. මෙතන සිග්නල් එක පෙන්නන්නෙත් නෑ. හයි බීම් එක විතරයි වැඩ මෙතන. පේනවද දන්නේ? හයි බීම් එක විතරයි වැඩ. සිග්නල් ලයිට් මූට් වැඩ කරන්නේ. මම හිතන මොකක් හරි වාරි ෂෝට් එකක් වෙන්නේ නැතිනේ. මොකක් හරි වාරි ෂෝට් එකක් වෙන්නේ නැති. බල දන්නවද මචං ජීවිතේට මාළු කාර්යයක් කොනට් එකක් අරගෙන මාළු දුවන්නේ නැති ඇයි කියලා. මොකද දන්නවද? කවදාරි දවසක මාළු කාර්යයක් මාළු විකුණන එක්කෙනෙක් කොනට් එකක් හරි ජෙඩ් එකක් හරි මොකක් හරි ගත්තොත් උඩ ජීවිතේට මාළු විකුණන්න හම්බෙන්නේ නැහැ. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් මචං මාළු විකුණන කෙනෙක් කෑ ගහන බං මාළෝ කියලා කෑ ගහනවානේ. දැන් හිතපන් කොනට් එක හරි ජෙඩ් එක හරි ගියාම හරිද? දැන් හිතන්නකෝ මං අතර ඉස්සරහා ගෙදර ඉන්නවා. මෙතන නම් කෑ ගහනවා. එතකොට අපිට ඇහෙන්නේ මෙහෙම සිද්ධාක් වෙන්නේ. කොනට් එක අරගෙන යන්න පුළුවන්. කොනට් ජෙඩ් ඔක්කොම අරගෙන යන්න පුළුවන්. අපිට ඇහෙන්නේ කොහොමද දන්නවද? මාළෝ එහෙමයි කඩාගෙන යනවානේ. ගේට්ටුවෙන් එළියට බහිද්දි පොර ගිහින් ඉවරයි. මාළෝ ගිහින් ඉවරයි. එහෙනම් my friends මම
එනම් ගෝයින් එන්නම්. ඔයාලා ඒ කියන්නේ මීට කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා වීඩියෝ එක බලලා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් අදට එච්චරයි. ආයෙත් ඔයාලව අලුත් වීඩියෝ එකකින් සෙට් වෙන්නම්. එතකන් කට්ටිය පරිස්සමෙන් ඉන්න. එහෙනම් පරිස්සමෙන් එතකන් කට්ටිය ආතල් එකේ ඉන්න ඕනේ, chill එකේ joint එකක් ගාලා ආතල් එකේ නේ shot එකක් දාලා නේද ආතල් එකේ ලල්ලගෙන ඉන්න ඕනේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. peace out.